අපගේ දිනපතා භෝජනය. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම සඳහා බයිබල් කියවීම. ශුද්ධ බයිබලයේ පළවෙනි කොරින්ති පොතේ 12 වන පරිච්ඡේදයේ 12 වන පදයේ සිට 20 වෙනි පදය දක්වා. මනුෂ්‍ය ශරීරයේ බොහෝ අවයව තිබුණත් ඒ අවයව විවිධාකාර වුවත් ඒ සියල්ල එකම ශරීරයක් වන්නාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේත් එකම ශරීරයක් වනසේක. මන්ද ජුදෙව්වරුන් හෝ ග්‍රීකයන් හෝ වේවා, වහලුන් හෝ නිදහස් අය හෝ වේවා, අපි සියල්ලෝම එකම ආත්මයන්න් තුළ එකම ශරීරයක් වන ලෙස බෞතිස්ම ස්නාපනය ලැබෙමු. අපි සියල්ලෝම එකම ආත්මයන්න් වහන්සේගෙන් පානය කර සිටිමු. ශරීරය එක අවයවයක් නොව බොහෝ අවයව වලින් යුක්ත වූවකි. යම් හේයකින් පාදය මම අත නොවන බැවින් ශරීරයට අයිති නොවෙමි කීවත් ඒ නිසා එය ශරීරයට අයිති නොවන්නේ නොවේ. එසේම කන මම ඇස නොවන බැවින් ශරීරයට අයිති නොවෙමි කීවත් ඒ නිසා එය ශරීරයට අයිති නොවන්නේ නොවේ. මුළු ශරීරය ඇසක් නම් ශ්‍රවණය කොයින්ද? මුළු ශරීරය කනක් නම් ගන්ධ සුවඳ විඳීම කොයිද? සැබවින්ම දෙවියන් වහන්සේ තමන් කැමති පරිදි ඒ එක් අවයවය ශරීරයේ පිහිටුවා ඇත. ඒ අවයව සියල්ලම එකම අවයවයක් වේ නම් එවිට ශරීරයක් කොයින්ද? මේ අනුව බොහෝ අවයව තිබෙන නමුත් ඇත්තේ එකම ශරීරයකි. ඔබගේ සෙනඟ මා වෙත එවන්න. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම ලියන ලද්දේ ජෙනිෆර් බෙන්සන් ෂූල්ඩ් විසිනි. මාගේ මිතුරිය වන මාරිට්සා භාරගත් රැකියාවට අනුව ඇයට බොහෝ විවිධ රටවලට තනිව ගමන් කිරීමට සිදු වූ නිසා ඇයට බොහෝ විට තනිකම දැනුනේ. නමුත් දිනක් රාත්‍රී කෑමක් ගන්නා විට ඇය මට කොඳුරා පැවසුවේ, ජේන්, මම යාඥා කර දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවේ උන්වහන්සේගේ සෙනඟ මා වෙත එවන්න කියයි යනුවෙනි. පසුව ඇය කිව්වේ යේසුස් වහන්සේ තුල ඇදහිලිවතුන් ඇයට නිතිපතා හමු වූ බවයි. වරක් ඇයට එක් දිනකදී 3 දෙනෙක් හමු වී ඇත. යේසුස් වහන්සේ තුල ඇදහිල්ලා ඇති අන් අය අපට හමු වූ විට අපි ආත්මික සම්බන්ධතාවයන් බෙදා ගන්නෙමු. විස්තර කිරීමට අසීරු ක්‍රමයකට මෙය අප තුල ගිනි පුපුරක් දල්වන්නේය. පොදුවේ අපට ඉතා වැදගත් දෙයක් තිබේ. ඒ බයිබලයේ ක්‍රිස්තුස් වහන්සේ ගැන කියා ඇත්තේ කුමක්ද කියාත් උන්වහන්සේ තුළින් දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවයක් ඇති කරගත හැක්කේ කෙසේද කියාත් අපි විශ්වාස කරන හේනේ. එකිනෙක ඇදහිලිවතා තුළ දෙවියන් වහන්සේගේ ආත්මයන්න් ජීවත් වෙමින් අපව බලවත් ලෙස එකට බඳවා තබන බැවින් බයිබලය එය ශරීරයේ අවයවයන්ට සමාන කරන්නේය. 1 කොරින්ති 3:12 වෙනි පරිච්ඡේදයේ 13 සඳහන් වන්නේ අපි සියල්ලෝම එකම ආත්මයන්න් වහන්සේ තුල එකම ශරීරයක් වන ලෙස බෞතිස්ම ස්නාපනය ලැබීමු යනුවෙනි. එනම් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයය. දෙවියන් වහන්සේට ප්‍රේම කරන අන් අය අපට වඩා දුරින් හෝ අසලින් සිටියත් ඔවුන් තුළින් උන්වහන්සේ බොහෝ විට අපගේ ජීවිතවල ක්‍රියා කරන සේක. අප බොහෝසෙයින් තනි වී සිටින අවස්ථාවලදීත් අන් අයව උන්වහන්සේ තුළින් දිරිමත් කරන්න අපව පාවිච්චි කරන ලෙසට කැප වන විටදී පවා උන්වහන්සේගේ සෙනඟව අප වෙත එවන්න කියා අපට ඉල්ලා සිටිය හැකිය. අපි යාඥා කරමු. ආදර ස්වර්ගීය පියාණනි, ඔබගේ පවුලට මා ඇතුළත් කරගත් නිසා ස්තුතියි. අද දවසේ ක්‍රිස්තුස් වහන්සේ තුළ මගේ සහෝදර සහෝදරයන්ව දිරිමත් කරන්න මාව යොදාගත මැනව. ආමේන්. ඔබට පාළුව දැනෙන විට ඔබ හැරෙන්නේ කොහාටද? දෙවියන් වහන්සේ අන් ඇදහිලිවතුන් තුළින් ඔබගේ ජීවිතේ ක්‍රියා කර ඇත්තේ කෙසේද? ඔබට වඩාත් පහසුවෙන් අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම වලට දිනපතා සවන් දීමට හෝ දිනපතා එය කියවීමට
අපගේ මොබයිල් ඇප් එක ඔබගේ දුරකථනයට ඩවුන්ලෝඩ් කරගත හැක. පහත ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඇති ලින්ක් මගින් Google Play Store හෝ Apple App Store වෙත පිවිස ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න. අද දින අපගේ දිනපතා භෝජනය මෙනෙහි කිරීම ඔබට ආශිර්වාදයක් වූවා නම් මේ ගැන අන් අයටද පවසන්න. හෙට දිනයේදීත් අප සමග එකතු වන්න කියා අපි ඔබට ආරාධනා කරමු. ඔබට ජේසු පිහිටයි.